ඔන්න අද අපි කතන්දරයක් කියවන්නයි හදන්නේ. Little Red Riding Hood. අපි හැමෝම දන්න කතාවනේ. කොහොමද අපි ඔක සිංහලෙන් කියන්නේ? ඔය රතු හැට්ටකාරි කියලා කියන්නේත් ඒකට නේද? හරි. Little Red Riding Hood. ඉතින් Little Red Riding Hood puts on her cape. Little Red Riding Hood puts on her cape. එයාගේ මෙන්න මේ කබාය දාගෙන එයා මොකද කරන්න හදන්නේ? Today she is taking her granny some cake. එයා එයාගේ ආතම්මට කේක් අරගෙන යන්න තමයි හදන්නේ. Oh, who is this? A wolf, right? A greedy wolf spots her and thinks of a plan. මේ greedy wolf දැක්කා මේ මියාව දැකලා ඉවර වෙලා එයා හිතනවා plan එකක් සැලැස්මක්. I'll gobble up sweet little red and her gran. මං මෙන්න මෙයාවයි මෙයාගේ කවුද ආත්තමමයි දෙන්නම ගිලිනවා කියලා. Okay? So he races to Granny's and tiptoes inside. එයා දුවල ගියා Granny ඉන්න ගෙදරට සද්ද නැතුව හිමින් ඇතුළට ගියා. Then he takes a huge leap. ලොකු පැන්නකින් පැනලා Granny's eyes open wide. තමගේ ඇස් ලොකු වුණා බය වුණු පාර නේද? He swallows her whole before Granny can shout. Granny කෑ ගහන්නත් කලින් මෙයා Grannyව ගිල්ලා. From inside his tummy, she cries, "Let me out!" ආතම්මා මේ wolfගේ බණ්ඩියේ ඉඳන් කෑ ගහනවා මාව එළියට ගන්න කියලා නේද? Little Red Riding Hood's here. Knock knock. Little Red Riding Hood's in for a shock. එයා ඉන්නේ දැන් එයාත් ඉන්නේ shock වෙලා වගේ. ඇයි? My goodness! What big eyes you have, Granny dear. දැන් මේ wolf ඉන්නවා Granny වගේ නේද? ඉතින් මෙයා බය වෙලා මෙයා කියනවා ඔයාට කොච්චර ලොකු ඇස්ද තියෙන්නේ Granny dear. That's so I can see you. Don't worry. Draw near. බය වෙන්න එපා. ළඟට එන්න. My goodness, what big ears you have, Granny dear. It's too dark to see you. දැන් මෙයා ඉන්නේ කළුවරේ ලයිටුත් නෑ නේද? ඉතින් මෙයාට පේන්නේ නෑ මේ Grannyද කවුද කියලා. එතකොට මේ Little Red Riding Hood කියනවා my goodness දෙයනේ what big ears you have. What big ears you have. කොච්චර ලොකු කන්ද ඔයාට තියෙන්නේ. It's too dark to see you. ගොඩක් කළුවරයි ඔයාව පේන්නේ නෑ. Enough of your chatter. ඔයාගේ කතාව ඇති. The wolf starts to frown. එයා කොරවන්න පටන් ගත්තා. In one great big gulp, the wolf swallows her down. මුන්න එයාවත් ගිල්ල එකපාරටම පැනලා. A woodcutter hears the wolf snoring in bed. Snore කරනවා ගොරව ඉන්නවා බෙඩ් එකේ මේ woodcutterට ඇහුණා. In a flash he has freed Granny and Little Red. එකපාරටම එයා ඇවිල්ලා මේ දෙන්නව නිදහස් කරගත්තා. Little Red Riding Hood skips through the trees. Little Red Riding Hood පැනලා ගියා කැලේ හරහා. I am giving up people, sighed wolf. I'll eat cheese. මම මිනිස්සුන්ව අත්හරිනවා. මම කනවා cheese. ඉතින් සමහර වෙලාවට අපිට හම්බෙන්නේ නැති දේවල් අත්හරින්න එක කමක් නෑ නේද? එහෙනම් ඒ වෙනුවට වෙන දෙයක් කරනවා. ඉතින් wolf හිතුවෙත් එහෙමයි මම කනවා cheese කියලා. ඉතින් කතාව ඉවර වුණා.